හායි හායි ඉතින් කොහොමද ඔයාලට අද මේ අපි ගලවුඩ තැන්නේ මේ පන්සලට යන්න හදන්නේ. ඉතින් හැමදාම අයියම් වීඩියෝ එක කරන හින්දා අද එයා මට දුන්නා වීඩියෝ එක කරන්න කියලා. එහෙනම් යමු මාත් එක්ක. ඔය කට්ටිය ඉතින් මාව දාලා යනවා. හරිම මහන්සියි අප්පා. සාමාන්‍යයෙන් පඩි 500ක් විතර තියනවා නගින්න උඩට. හරිම ලස්සනයි. මේක තියෙන්නේ කෑගල්ල කෙහෙල්වත්ත ගමේ කෑගල්ල අවටින්න නම් ගොඩක් දන්නවනේ. හරිම ලස්සනයි ඉතින්. තව මේ උඩහට යද්දී ලොකු ගල්තලාවක් හම්බ වෙනවා. අම්මෝ මහන්සි. අර කට්ටිය මාව දාලා ගියා. අම්මෝ තව යන්න තියෙනවා. දැන් නම් ගල උඩටම නගින්න ළඟයි. මේ ආලට පේනවද උඩ? මෙතන පන්සලක් තියෙන්නේ. අර ඉන්නේ අර තුන් දෙනා නම් මට කලින් ගිහිල්ලා. එතන අර පඩිපෙළක් පේන්නේ. ඒ පඩිපෙළෙන් උඩට නැග්ගාම තමයි ගල් තලාව තියෙන්නේ. භයානකයි හැබැයි එතන. චුට්ටක් හරි එහෙම වුණොත් ගල පල්ලේ. පඩිපෙළත් කැඩිලා ගිහින් අරයට නම් මහන්සිය හොඳටම. හිනා වුණාට ඉතින් මටත් ඒ වගේ තමයි. හලෝ කට්ටිය මොකද වෙන්නේ? අද ඉතින් මේ ඕගොල්ලන්ට වෙන කෙනෙක් ලොකු වෙලානේ කමන්නේ. මොකද කරන් යන්නකො. අම්මෝ ඔන්න යාළුවනේ අපි එතෙන්ට ආවා. මේ බලන්නකෝ වටපිටාව කොච්චර ලස්සනද කියලා. මෙතන පාද තියෙන පන්සල. බලන්න කොච්චර ලස්සනද කියලා. අර හඳක් පේනවා ඇති. මේ ඉන්නකො ඔයාලට මේ පාත වෙන්නන්න මම නම් කලන්තේ වගේ අම්මෝ. අර ඉතින් මං එනකම් බලාගෙන ඉන්නවා. මෙයා ඉතින් මාව පරිස්සම් කරගෙන එක්ක යනවා. බලන්නකෝ. යන් අයියේ
ඔයගොල්ලන්ට මතක ඇති කළුගල අපි වීඩියෝ එකක් දාලා තිබ්බා. මෙන්න මෙතන. ඒ කළුගල නායකී එකත් මෙතෙන්ට පේනවා. මේ හරි ඩේන්ජර් මේ ගමන. මේ ගල උඩ තැන්න කියලා තමයි මෙතෙන්ට කියන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ දිගටම තනිකරම මේ කටුසු කොන්ද වගේ හරියට මේ බාන්න දෙපැත්තම මෙහෙත් ගල යන්න දෙන හරි පරිස්සම යන්න. අපි ඩ්‍රෝන් එක දාලා බලලා ඉන්න ඉස්සෙල්ලා. මොකක්ද වැඩි? ඕගොල්ලන්ට කියන්න මේක මේ බැලුවොත් පේනවා ඇති. මම ෆොටේජ් එකක් දාන්න මේ බලන්න. මේ පැත්තේ ඉඳන් මේ පල්ලෙහාට ඔක්කොම එනකන් නිකන් අර කටුසු කොන්ද වගේ තියෙන කටුසු කොන්ද ගලක් තියෙනවා දෙපැත්තට බෑවුමනේ. ඒ විදිහට තමයි තියෙන ලස්සන තැන. කොහෙද බා? දැන් නම් ඉතින් රෑ වීගෙන එන්නේ. දැන් නම් අපි කතා වුණේ ගෙදර යන්න කියලා. ගොඩක් රෑ වෙනකන් ඉන්නත් බෑනේ. මේ ගොඩක් රෑ වෙනකන් හිටියොත් අපිට බැහැ ගන්න අමාරුයි. හරි ලස්සන තැනක්. ඉතින් හවසට එහෙම මේ ඇවිත් ඉන්න පුළුවන්. අයියා නම් කිව්වේ තව දවසක් ඇවිල්ලා මේ නිදහසේ ඇවිත් ඉඳලා යන් කියලා. මේ එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න. එහෙනම් ආයෙත් දවසක හමු වෙමු.